අපි අද කතා කරන්නේ 2024 A level සයින්ස් ස්ට්‍රීම් එකෙන් ලියපු ළමයින්ගේ කියන්නේ බයෝ මැක්ස් අයගේ රිසර්ච් 2024 අවුරුද්ද රිසර්ච් කොහොමද කියලා. මේ ටේබල් එකේ තියෙන්නේ බයෝලොජි කරපු ළමයි. මේක තියෙන්නේ මැක්ස් කරපු ළමයි. එතකොට මේකේ මේ කොලම් එකේ තියෙන දිස්ත්‍රික්ක වයිස් මේ කොලම් එකේ තියෙන්නේ ටෝටල් ඒ අවුරුද්දේ ඒ දිස්ත්‍රික්කෙන් ලියපු ළමයි ප්‍රමාණය. මේ දීලා තියෙන්නේ මේ කොලම් එකේ තියෙන්නේ පාස් වෙච්ච ළමයි ප්‍රමාණය සහ ඒකේ percentage එක. දැන් මෙතන තියෙනවා මේ eligibility for university entrance. ඒ කියන්නේ ඒ අවුරුද්දේ ඒ දිස්ත්‍රික්කෙන් minimum x 3ක් ඇතුළුව පාස් වෙච්ච ළමයි ප්‍රමාණය තමයි total count එක තමයි මේ කොලම් එකේ පෙන්නන්නේ. මම මෙතන highlight කරලා තියෙනවා කොළ පාටින් කොළඹ දිස්ත්‍රික්කයේ සහ gold කහ පාටින්. එතකොට අපි පළවෙනිම කොළඹ දිස්ත්‍රික්කේ බැලුවොත් total ළමයි බයෝ කරලා තියෙනවා 5021ක්. එතනින් පාස් වෙලා තියෙනවා 3319. ඒ කියන්නේ percentage එකක් විදිහට 66.1%. ගාල්ලෙන් 2988ක් බයොලොජි ලියලා තියෙනවා. පාස් වෙලා තියෙනවා 1850. total එක percentage එකක් විදිහට 61.91%. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම දීලා තියෙන්නේ all candidate. ඒ කියන්නේ first shy, second shy, third shy කියන ඔක්කොම ළමයින්ගේ total analysis report එක තමයි මේ. එතකොට මෙතනදී ගාල්ලේ 61ක් පාස් වෙලා තියෙනවා. කියන්නේ ආසන්නව ගත්තොත් 39කට ආසන්න ප්‍රමාණයක් ෆේල් වෙලා තියෙනවා. කියන්නේ බයෝ කරන ළමයින්ගේ ආසන්නව ගත්තොත් රෆ්ලි ගත්තොත් ළමයි 100කගෙන් ළමයි 61ක් තමයි පාස් වෙලා තියෙන්නේ. ඉතින් ඉතුරු 39 38 ෆේල් වෙලා තියෙනවා. කොළඹත් 66ක් පාස් වෙලා තියෙනවා. කියන්නේ ළමයි 100ක් ගත්තොත් ආසන්නව ළමයි 66ක් පාස් වෙලා තියෙනවා. 66ක් 67ක් ආසන්නව 30ක්. කියන්නේ ළමයි 100ක් ගත්තොත් 30 දෙනෙක් ෆේල් වෙලා තියෙනවා බයෝ ස්ට්‍රීම් එකේ. ඒතකොට මැත්ස් ස්ට්‍රීම් එකෙන් ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ 4419ක් ලියලා තියෙනවා. ඉතින් පාස් වෙලා තියෙනවා 3025ක්. percentage එකක් විදිහට 68.45%. කියන්නේ ආසන්නව 70ක් පාස් වෙලා තියෙනවා. කියන්නේ ළමයි 100ක් ගත්තොත් 70ක් පාස් වෙලා තියෙනවා. ළමයි 30 දෙනෙක් ෆේල් වෙලා තියෙනවා. ගාල්ලේ 2375ක් ලියලා තියෙනවා. එතනින් පාස් වෙලා තියෙනවා 1561ක්. percentage එකක් විදිහට 65.73ක් පාස් වෙලා තියෙනවා. ආසන්නව ගත්තොත් 35කට ආසන්න ප්‍රමාණයක් ෆේල් වෙලා තියෙනවා. ළමයි 65ක් ආහුලෙස ළමයි 100ක් ගත්තොත් 65ක් 66ක් අතර ප්‍රමාණයක් පාස් වෙලා තියෙනවා. ඊටු ටික ෆේල් වෙලා තියෙනවා. ඉතින් මෙතන මේ කොලම් වල තියෙන මේ කොලම් එකේ තියෙන eligibility for university entrance. ඒ කියන්නේ යුනිවර්සිටි සිලෙක්ට් වෙච්ච ප්‍රමාණය නෙමෙයි, කට්ටිය නෙමෙයි, පාස් වෙච්ච ප්‍රමාණය. මම පැහැදිලි කරන්න. මෙතන තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සපුරාලිය යුතු අවම සුදුසුකම්. ඒ කියන්නේ තුන් වරකට නොවැරදි වාර ගණනකදී අපසුසස් පෙළ අනුමත විෂයන් තුනට ආම වශයෙන් සාමාර්ථ, ඒ කියන්නේ සාමාර්ථ ලබා තිබිය යුතුය. අන්න ඒ කියන්නේ මෙතන තියෙන්නේ S3ත් ඇතුළුව සම්පූර්ණ A level පාස් වෙච්ච ළමයි ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. මේ ස්ට්‍රීම් දෙකෙන්. හරි. ඊළඟට මේ ටේබල් එකෙන් පෙන්නන්නේ ඒ ස්ට්‍රීම් වල ටෝටල් ලියපු ප්‍රමාණය සහ පාස් වෙච්ච ප්‍රමාණය මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ මේ කොලම් එකෙන් පෙන්නනවා 3S කියන්නේ ඒ තුනක් ගත්තු ටෝටල් කවුන්ට් එක සහ සබ්ජෙක්ට් තුනම ෆේල් වෙච්ච ප්‍රමාණය මේ කොලම් එකෙන් පෙන්නනවා. ඒතර පළවෙනිටම බයෝ ස්ට්‍රීම් එකෙන් 52867ක් ලියලා තියෙනවා. එතනින් පාස් වෙලා තියෙනවා 31094ක්. කියන්නේ percentage එකක් විදිහට ගත්තොත් 58.82. ඒ කියන්නේ 60ක් ආසන්නව පාස් වෙලා තියෙනවා. කියන්නේ 40ක් බයොලොජි ෆේල් වෙලා තියෙනවා. කියන්නේ ළමයි 100ක් ගත්තොත් ආසන්නව ළමයි 60ක් පාස් වෙලා තියෙනවා. ළමයි 40ක් ෆේල් වෙලා තියෙනවා. ඒතර බයෝ වලින් ඒ තුනක් අරන් තියෙනවා ලංකාවෙන්ම 1250ක්. ඉතින් ඒක percentage එකක් විදිහට ගත්තොත් 2.36. ඒ කියන්නේ ආසන්නව 3යි. ඒ කියන්නේ ළමයි 100ක් ගත්තොත් ළමයි 3 දෙනෙක් තමයි බයෝ වලට ඒ තුනක් අරන් තියෙන්නේ ලංකාවෙන්ම. ඒතර මෙතන 8733ක් සබ්ජෙක්ට් තුනම ඩවුන් වෙලා තියෙනවා. ෆේල් වෙලා තියෙනවා. ඒක percentage එක ගත්තොත් 16.52. ඒ කියන්නේ ළමයි 100ක් ගත්තොත් ආසන්නව ළමයි 16ක් සබ්ජෙක්ට් තුනම ෆේල් වෙලා තියෙනවා. ඒතර මේකේ physical science system එක නෙවෙයි maths system එක. maths කරලා තියෙනවා 35722ක් ලංකාවෙන්ම. එතනින් පාස් වෙලා තියෙනවා 22512ක්. percentage එක විදිහට 63.02. යාසන්නවා 64ක් තමයි පාස් වෙලා තියෙනවා. ඒ කියන්නේ 35ක් ෆේල් වෙලා තියෙනවා.
සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ ආසන්න ළමයි 100ක් ගත්තොත් ළමයි 65කට ආසන්න ප්‍රමාණයක් පාස් වෙලා තියෙනවා. ඉතුරු 35 ෆේල් වෙලා තියෙනවා. එතකොට ඒ තුනේ ඒවා මැත්ස් වල 1620යි තියෙන්නේ. පර්සන්ටේජ් එකක් විතර 4.54යි. ඒ කියන්නේ ආසන්න ළමයි 5 දෙනයි. ළමයි 100ක් ගත්තොත් ලංකාවෙම ළමයි 5 දෙනෙක්ට තමයි අහඹ ලෙස ගත්තොත් ඒ 3ක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට 5290ක් සබ්ජෙක්ට් 3ම ෆේල් වෙලා තියෙනවා මැත්ස් වලදී. ඒ කියන්නේ පර්සන්ටේජ් එකක් විතර 14.81. අහඹ ළමයි 100ක් ගත්තොත් 14 දෙනෙක් සබ්ජෙක්ට් 3ම ෆේල් වෙලා තියෙනවා. මේ සම්පූර්ණ ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි ඔක්කොම A level ලියපු ටෝටල් ළමයින්ගේ ඇනලිසිස් රිපෝට් එක. ඊළඟට මේ ටේබල් එකේ පෙන්නන්නේ සබ්ජෙක්ට් වයිස් ළමයින්ගේ A, B, C, S සහ F කවුන්ට් එක සහ ඒ වගේ පර්සන්ටේජ් එක ලංකාවෙම කොච්චරද කියලා. එතකොට මෙතන පළවෙනිටම කහ පාටින් highlight කරලා තියෙනවා ප්‍රිසිස් සබ්ජෙක්ට් එක. ප්‍රිසිස් සබ්ජෙක්ට් එක ලංකාවෙම ලියලා තියෙනවා 91047. එතකොට ඒකෙදි A තියෙනවා මේ කොලම් එකේ පෙන්නන්නේ A. එතකොට A අරන් තියෙනවා ලංකාවෙම 5527. පර්සන්ටේජ් එකක් විදිහට 6.07යි. කියන්නේ ආසන්නව ගත්තොත් ළමයි 7 දෙනෙක්. කියන්නේ ළමයි 100ක් ආපු ලෙස ගත්තොත් ළමයි 6කට 7කට තමයි ෆිසික්ස් වලට A ඇවිල්ලා තියෙන්නේ. ඒත් මෙතන BCS ග්‍රේඩ් තියෙනවා. මෙන්න මේ කොලම් එකේ පෙන්නන්නේ සම්පූර්ණ පාස් වෙච්ච කවුන්ට් එක කොච්චරද කියලා. ෆිසික්ස් සබ්ජෙක්ට් එකේදී 65417 සබ්ජෙක්ට් එක පාස් වෙලා තියෙනවා. පර්සන්ටේජ් එකක් විදිහට 71.85. කියන ආසන්නව 72ක් පාස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ළමයි 100ක් ගත්තොත් ළමයි 72ක් ෆිසික්ස් සබ්ජෙක්ට් එක පාස් වෙලා තියෙනවා. ආසන්නව 28 ෆේල් වෙලා තියෙනවා. තොර කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක ගත්තොත් 88995 ලංකාවෙම ලියලා තියෙනවා. එතනින් A තියෙනවා 7859 සබ්ජෙක්ට් එකට. පර්සන්ටේජ් එකක් විතර ගත්තොත් 8.89යි. 8.3යි. ඒ කියන්නේ ආසන්නව ළමයි 9 දෙනෙක්ට ළමයි 100ක් ගත්තොත් ලංකාවෙම 9 දෙනෙක්ට තමයි කෙමිස්ට්‍රි වලට A තියෙන්නේ. එතකොට මෙතන පෙන්නනවා සම්පූර්ණ පාස් වෙච්ච ළමයි ප්‍රමාණය 64948ක් කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක පාස් වෙලා තියෙනවා ටෝටල් ළමයින්ගේ. ඒක පර්සන්ටේජ් එකක් විතර 72.98යි. ඒ කියන්නේ ආසන්නව 73ක් පාස් වෙලා තියෙනවා 27ක් ෆේල් වෙලා තියෙනවා කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එකක් විදියට. ඒ කියන්නේ ළමයි 100ක් ගත්තොත් 27 දෙනෙක් අනිවාර්යෙන් ෆේල් වෙලා තියෙනවා. ඒතර මේ මෙතන පෙන්නනවා මම බයොලොජි 53402ක් ලියලා තියෙනවා ටෝටල් කවුන්ට් එක 2024 අවුරුද්දේ. හැබැයි බයෝ A තියෙන්නේ 2819යි. ආසන්නව පර්සන්ටේජ් එකක් විදියට 5.28යි. ඒ කියන්නේ ළමයි 100ක් ගත්තොත් ආසන්නව ළමයි 6 දෙනෙක්ට තමයි ලංකාවෙම A ඇවිල්ලා තියෙන්නේ. ඒතර මෙතන ටෝටල් කවුන්ට් එක පෙන්නනවා බයොලොජි වලින් 37566 පාස් වෙලා තියෙනවා. පර්සන්ටේජ් එකක් විදියට 70.35යි. කියන්නේ ආසන්නව ළමයි 100ක් ගත්තොත් ළමයි 70කට වැඩි ප්‍රමාණයක් පාස් වෙලා තියෙනවා. ෆේල් වෙලා තියෙනවා 29 දෙනෙක්. කම්බයින් මැක්ස් ගත්තොත් 42249ක් පාස් මේ ටෝටල් කවුන්ට් එක ලියලා තියෙනවා. එතනින් A තියෙන්නේ 3535යි. පර්සන්ටේජ් එකක් විදිහට 8.37. ආසන්නව ගත්තොත් 9ක්. කට තමයි A තියෙන්නේ. එතකොට මෙතන ටෝටල් කවුන්ට් එක ගත්තොත් පාස් වෙච්ච 30231ක් පාස් වෙලා තියෙනවා 71.55යි. ආසන්න 72ක් පාස් වෙලා තියෙනවා. ෆේල් වෙලා තියෙනවා 28ක්. ඒ කියන්නේ ළමයි 100ක් ගත්තොත් ළමයි 72ක් විතර පාස් වෙලා තියෙනවා ෆේල් වෙලා තියෙනවා සබ්ජෙක්ට් එක විදිහට කම්බයින් මැක්ස් 28 දෙනෙක් ළමයි 100ක් ගත්තොත්. ඉතින් මේක තමයි ඇත්තම රිපෝට් එක A level 2024 ලියපු ළමයින්ගේ performance based analysis report එක. මේක ගවර්න්මන්ට් එකෙන් ඉෂුව කරන report එක. ඉතින් ඒකක් ගන්න මෙතන ඇත්තම කිව්වොත් මේ percentage එක විදිහට බැලුවොත් ඇත්තම 10%ටවත් ගිහිල්ලා නැහැ සබ්ජෙක්ට් එකක් විදිහට සබ්ජෙක්ට් එකක් වයිස් මේ ඒ ගත්තු කට්ටිය. ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවා බයොලොජි වලට වඩා කියන්නේ ප්‍රිසිස් අමාරුයි කියලා වෙලා. කියන්නේ සාමාන්‍යයෙන් බයෝ කරන ළමයින්ට ප්‍රිසිස් අමාරුයි කියලා. ඒ නිසා බයෝ කරන ළමයි ප්‍රිසිස් ඇතැරලා ඇග්‍රි වගේ සබ්ජෙක්ට් එකක් කරනවා ලේසි වෙන්න. නමුත් මෙතන percentage එකක් විදිහට බැලුවොත් බයෝ පාස් වෙච්ච ප්‍රමාණය 70.35යි. හැබැයි ප්‍රිසිස් සබ්ජෙක්ට් එකක් විදිහට 71.85ක් පාස් වෙලා තියෙනවා. ඒ කියන්නේ බයෝ පාස් වෙනවටත් වඩා percentage එකක් විදිහට වැඩි ප්‍රමාණයක් ෆිසික්ස් සබ්ජෙක්ට් එකක් විදිහට පාස් වෙලා තියෙනවා.